හෙලෝ ආයිබෝවන් වෙල්කම් ටු රොටානා. අද අපි ඇවිල්ලා තින්නේ ඩුබායි වල තියෙන මේ විලා රොටානා කියන හොටෙල් එකට. ඕගොල්ලන්ට පුළුවන් ලොං ස්ටේ එහෙම නැත්නම් දිගු කාලයක් මේ වගේ හොටෙල් එකක ඉන්න. ඉතින් අතේ තියෙන මුදලට බජට් කරලා අපි විස්තර මිල ගණන් කියන්නම්. මේක හරියටම තියෙන්නේ මෙන්න මේ වගේ බර්ජ් කලීප එක ඉස්සරහා. ඉතින් ඒ විතරක් නෙමෙයි මෙට්‍රෝ එකටත් ළඟයි බිස්නස් බේ මෙට්‍රෝ එක. ඉතින් ඔයාට අර පහසුවෙන් හැම දෙයකටම ළඟා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැම දෙයකටම පහසුවෙන් යන්න පුළුවන් තැනක් තමයි මේ බිස්නස් බේ කියන්නේ. ඉතින් බිස්නස් බේ වල තියෙන අපේ සුපිරි හොටෙල් එක විලා රොටානා ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න එන්න යන්න අපිත් එක්ක. මෙතන මේ පැත්තේ ඕපන් කිචන් එක තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ඕපන් කිචන් එකේ තියෙන විශේෂත්වය තමයි ගෙදරට ඕන හැම දෙයක්ම මේක කබඩ් වල අපිට යාලා දීලා තියෙනවා. දැන් අපි මේ පාන් ටෝස්ටර් මැෂින් එක එළියට ගත්තා. ඒ කියන්නේ හැම දෙයක්ම PA ඉඳන් හැන්දල් හැම දෙයක්ම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන ෆ්‍රිජ් එක. ඒක හරි ලස්සන ඉන්ටීරියර් එකක් තියෙන්නේ ඉතින්. ලස්සනට හදලා තියෙනවා. ඊට පස්සේ මෙතන මොකක්ද තියෙන්නේ නේද? කබඩ් ස්ටෝරේජ් කුකර් එක ඊට පස්සේ ඔක්කොම දේවල් තියෙනවා. ඊට පස්සේ අපි මේ පැත්තේ තියෙන්නේ අපේ මේන් පුතා පෙන්නන පාන් මැෂින් එක පාන් ටෝස්ට් මැෂින් එකක් පෙන්නන. මේ පැත්තේ තියෙනවා තව ෆස්ට් බාත්රූම් එක. අර ඇතුළේ අටැච් බාත්රූම් එකක් තියෙන බෙඩ්රූම් එකට අපි ඉස්සෙල්ලා මේ පැත්ත පෙන්නනෙමු. මෙතෙන්ට තමයි ටීවී එක ලිවිං ඒරියා එක ලොකු ඒරියා එකක් තියෙනවා. ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට පේනවා ඉනියෙන් බර්ජ් කලිපා view එක එළියට ගියාම අන්න තියෙනවා බර්ජ් කලිපා. ෂේක් සයිඩ් රෝඩ් එක. ඒ පැත්තෙන් බැලුවත් තියෙනවා සුපිරි view එකක්. මෙන්න මේ වගේ බර්ජ් කලිපා පාර. ඉතින් මේතර හැම දෙයකටම access. මෙන්න මේ වගේ කැරගෙන පුටුවක් තියෙනවා. මේ ඒක නම් මොකටද දන්නේ නැහැ. දිල්නේ මේ පුටුව මොකක්? බබාට සෙල්ලම් කරන පුටුව. ඊට පස්සේ මේ පැත්තේ ඔන්න අපි එන්න ඇතුළට පෙන්න. මෙතන තියෙනවා වොෂින් මැෂින් එක. වොෂින් මැෂින් එක වැඩ කරනවා නේද? වොෂින් මැෂින්. ඊට පස්සේ මේ පැත්තේ තමයි බෙඩ්රූම් එක තියෙන්නේ. බෙඩ්රූම් එකේ ඇඳුම් අයන් කරන්නයි හැම පහසුකමක්ම තියෙනවා. එයා උදේම මේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි දහනවා. රෙවොන් කෝල්ලයක් කරයි. දැන් අපි යනවා උදේම බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඊළඟ බලමු. පාරක් විතර කෝල් කරලා තියෙන බඩගිනි කියලා. රෙවොන්ට බඩගිනි වෙලා යම්බල. මේ රෙවොන් කෝල් කරලා තියෙන එක දිගට බ්‍රෙක්ෆාස්ට් රෙඩි දැහුවේ මේ මාමාගේ. මේ තියෙන ඔයා කෝල් කරේ මේ මාමට. ඉතින් මෙන්න මේ වගේ එල්ලි මහනේ තමයි අමුතු වයිබ් එකක් තියෙන තැනක තමයි බ්‍රෙක්ෆාස්ට් එක තියෙන්නේ. දැන් දිල්නේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙන්න තියෙනවා බ්‍රෙක්ෆාස්ට් එක. අපි බලමු මොනවද මුලින්ම තියෙන්නේ කියලා. ස්ටීම් වෙජිටේබල් රෝස්ටඩ් පොටේටෝ තියෙනවා. ඊට පස්සේ මේ වගේ බීෆ් බේකන් එක සොසේජස් තියෙනවා. මෙතන තියෙනවා මස්රූම් බේක් බීන්ස් wow. මෙන්න තියෙනවා ග්‍රිල් ටොමේටෝ with cheese. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ මෙන්න මේක නම් මම දන්නේ නැහැ. මෙන්න මේ වගේ තියෙනවා බිත්තර වලින් හදපු අයිටම් එක. ඒගොන්ට පපඩමක් ඉන්නවා. දැන් මේ පපඩමක් ගෙන්න ගත්තා. මෙතන තියෙනවා අපි හැමෝම ආස මෙන්න මේ වගේ පෑන්කේක් එහෙම නැත්නම් මෙන්න මේ වගේ කෙචප් ටික ඔක්කොම නිව්ටෙලා උනත් තියෙනවා. මෙන්න මෙහෙම එල්ලලා තියෙන්නේ කැමති විදියට ගන්න පුළුවන් කේක් වර්ග ටික තියෙනවා. මෙන්න මේ වගේ කේක් එක රෙදි වලින් වහලා දෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පරාටා විත් කඩල එක තියෙනවා. මෙන්න තියෙනවා vegetable noodles wow. මෙතනින් ඩ්‍රින්ක්ස් එකෙන් පටන් ගත්තාම මෙන්න මේ වගේ ෆෘට්ස් ටික තියෙනවා. ඒ දෙන්න නම් වැඩ පටන් අරන් තියෙනවා. මෙන්න මේ වගේ තමයි උදේට මෙන්න මේ වගේ අමුතුම වයිබ් එකක් තියෙන තැනක තමයි අද රොටානා විලා එකේ බ්‍රෙක්ෆාස්ට් එක අපි ගන්නෙ. wow මෙන්න එනවා අපේ බ්‍රෙක්ෆාස්ට් එක. how are you bro? good අපේ සැමුවල් තමයි අරන් එන්නේ. මෙන්න තියෙනවා බ්‍රෙක්ෆාස්ට් එක මේ විදියට ඇමරිකන් ස්ටයිල් right. මේ දැන් අපි ජිම් එකට ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් කෑ ගහනවා එනවා ගණන් ගන්න එපා. හලෝ ශ්‍රීමල් මල්ලි කොහොමද?
මෙන්න විලා රොටානාවත් අපේ බ්‍රදර්ස්ලා ඉන්නේ. හලෝ කොහොමද? මේ අපේ ලංකාවේ අය තමයි ඉන්නේ. අපේ මේ මෙයාගේ නම ලිලි. ලිලි ඉන්න අපේ සචින් ඉන්න කොහොමද මල්ලි? ආවෙල ඉඳන් හොයලා බැලුවා. thank you very much ලිලි. ඉතින් ආවොත් විලා රොටාන හම්බෙන්න අපේ ගේම ගහන්නේ අපේ මල්ලිලා තමයි. ශ්‍රීමාල් සචින් ලිලි. මෙතන ඉන්න තව සෙට් එකක් ඉන්නවනේ මල්ලි. තව ඉන්නවා. හරි එහෙනම් ජය වේවා. thank you very much ඔක්කොටම. ලන්ච් එක මේ වගේ ඕඩර් කරා මේ වගේ මික්ස් සීෆුඩ් ප්ලැටර් එකක් වාව් ඒකේ තියෙනවා ඔක්කොම මෙන්න මේ වගේ පොකිරිස්සෝ ඉස්සෝ දැල්ලෝ සල්මන් මේ හැම දෙයක්ම ඉතින් ඒකත් එක්ක ප්‍රයිඩ් කලමාරි දැන් අපි ඒක ටිකක් කාලා තියෙන්නේ ඊට පස්සේ මේ වගේ චිකන් වින්ග්ස් යමි එන්න තියෙනවා දිල්නිගේ හෙල්දි සල්මන් එක ඒකත් එක්ක අපිට හම්බෙලා තියෙනවා මෙන්න මේ වගේ ජූස් දෙකක් ඉතින් මෙන්න මේ වගේ ඩෙසර්ට් එකක් තියෙනවා ඉතින් මේකේ විශේෂත්වය අපි ඉන්නේ ලොං ස්ටේ එහෙම නැත්නම් අර ගෙදරක ෆීල් එක ඉතින් මේ ගෙයක් ඇතුලේ හොටෙල් එකක එක්ස්පීරියන්ස් එක ගන්න ගමන් අපිට පුළුවන් හොටෙල් කෑමක් try කරන්න ඉතින් මේක තමයි විලා රොටානා වල තියෙන විශේෂත්වය කොහේ ගියත් ඉතින් දැන් මේ වීඩියෝ එක බලනකොට පේනවනේ ලොකු යුද්ධයක් ඉතින් මේස තිබුණත් මොනව තිබුණත් ඉතින් බිම වාඩි වෙලා ලංකාවේ අපේ විදියට තමයි අපි කන්න හදන්නේ ඒවන් පේනවනේ අද දවස් දෙකක් ගත වුණා දැනුනේවත් නැහනේ ඔන්න මේ ඔයාගේ ෆැමිලි එක එක්ක ලොං ස්ටේ එහෙම නැත්නම් මේ වගේ හොටෙල් ඇපාර්ට්මන්ට් එකක ඉන්න කැමති නම් ඔයාලට පහසුවෙන් විලා රොටානා හරහා ඔයාගේ ස්ටුඩියෝ එක ඔයාගේ 1 bedroom එක ගන්න පුළුවන්. ඉතින් එයාලගේ ස්ටුඩියෝ එක 2500 න් පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි. එයාලගේ කෑම බීම මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් අර හොටෙල් එකක සුපර් එක්ස්පීරියන්ස් එකක් විඳින ගමන් ඔයාලට පුළුවන් මේ වගේ ලොකු රූම් එකක ඉන්න ඇවිල්ලා ඔයාලගේ අත්දැකීමුත් පහලින් ෂෙයා කරන්න. ඉතින් තවත් දෙයක් තමයි ඔයාලට බජට් විදියට දවසටත් මේගොල්ලෝ ගාව මේ ඉතින් විලා රොටානා ඉතින් හොටෙල් ඇපාර්ට්මන්ට් ඉතින් අර විශේෂත්වය ඕගොල්ලෝගේ ලොං ස්ටේ වලට දීර්ඝ කාලීනව ජීවත් වෙන්න වැඩට යන්න එන්න හැම දෙයකටම හරිම පහසුයි මෙතන මෙට්‍රෝ එක තියෙනවා මෙතන හැම දෙයකටම මොකද මේක හරියට සිටි එක වගේ බිස්නස් දෙ ඉතින් ඇවිල්ලා ඔයාගේ ආදනියන් එක්ක කල්ගත කරන්න විලා රොටානා එහෙනම් අපි ගිහිල්ලා එන්නම් සියලු දෙනාට රෙවන් ජය වේවා කියන්න අපි යනවා එහෙනම් ජය වේවා